හායි ගයිස් ඔන්න ඉතින් මම අද සොෆ්ට්වෙයාර් එක ඇතුළට ගියා මට හිතුණා ඔයාලට වීඩියෝ එකක් දෙන්න ඕනේ කියලා. ඉතින් කාලෙකින් මම වීඩියෝ එකක් දෙන්න කියලා හිතුවේ. ඉතින් මොකද මේ දවස්වල සීතල පටන් ගන්න කාලෙත් එක්ක සොෆ්ට්වෙයාර් එක ඇතුලේ පොඩි වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් බලමු අපි මොකක්ද සිද්ධ වෙලා තියෙන වෙනස කියලා. ඔයාලටත් ගිහිල්ලා වෙනස වටහා ගන්න පුළුවන්. මම කියනවා හැමෝටම යන්න පුළුවන් හැම කෙනෙක්ටම යන්න කියලා. ඉතින් ඔන්න ඕක තමයි වෙනස. ගොඩක්ම ඇඳුම් අයින් වෙලා දැන් ගොඩක්ම ඇවිල්ලා තියෙන්නේ ජැකට් වර්ග. ඉතින් මොකද ඉස්සරහට ගොයට් එකේ සීතල පටන් ගන්නවා. සීතල පටන් ගත්තට පස්සේ ගොඩක්ම අය හොයන්නේ ජැකට්. බොටම් තියෙනවා ජැකට් තියෙනවා. ඉතින් මේ දවස්වල ඒවා තමයි ගොඩක්ම යන්නේ. ඉතින් මේ ඒරියා එකේ තනිකරම තියෙන ඉලෙක්ට්‍රිකල් බඩු. ඉතින් ලයිට් වර්ග එතකොට අර රැවුල කපන කොණ්ඩ කපන මැෂින් බෆල් වර්ග එතකොට ඔළුව කොණ්ඩේ හිට් මැෂින් එතකොට ඒ වගේ උපකරණ ගොඩක් තියෙනවා මේ හරිය. ඉතින් ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන්. අඩු කරලා ගන්න පුළුවන්. මෙයාලත් එක්ක කතා කරන්න ගිහිල්ලා ගාන කියන ගානටම බඩු ගන්න යන්න එපා. කතා කරලා ගන්න. ඉතින් මෙතන තියෙන්නේ ඔක්කොම ඩිනාර් එකේ බඩු. ඉතින් මෙතන තියෙන ඕනම අයිටම් එකක් ඩිනාර් එකයි. ඉතින් ඔතන තියෙනවා ක්‍රීම් වර්ග එහෙම ඔක්කොම ඩිනාර් එකයි. ඉතින් මේ හරිය තියෙන ඔච්චු වර්ග. ඉතින් මේවත් දිනාර් 2යි 3යි 4යි වගේ ප්‍රයිස් වලට යනවා. මේ තියෙන්නේ මම ගත්ත එක අද. ඉතින් මේක මම දිනාර් 3කට ගත්තේ. ඉතින් දිනාර් 4යි 4මාරයි 5යි කියන ඒවා. ඉතින් දිනාර් 2කට 3කට තමයි ගන්න. ඉතින් ඒක ඔයාලගේ හැකියාව. ඉතින් ඔයාලට පේනවා මෙතන තියෙන ඒවා මෙතන ලයිට් වර්ග එහෙම ගොඩක් තියෙනවා. ඉතින් මේ හරිය තියෙන්නේ ඔක්කොම සෙන්ට් වර්ග. ඉතින් මෙතන තියෙන සෙන්ට් වර්ග එක සෙන්ට් එකක් දිනාර් භාගයක් විතර වෙනවා. ඊට වැඩිය නෑ. ඔතන තියෙන ඕනම අයිටම් එකක් සෙන්ට් විතරක් නෙමෙයි මෙතන ක්‍රීම් වර්ග තියෙනවා, හෙයාර් ජෙල් තියෙනවා. ඕනම අයිටම් එකක් ඩිනර් භාගයයි. එයාලා ගාව ලොකු ප්‍රයිස් නෑ. ඉතින් එයාලා ගාව අඩු කරන්නේ නෑ. එයාලා දෙන්නේ එකම ප්‍රයිස් එක ඩිනර් භාගයයි. ඉතින් මේ හරියට තියෙන්නේ ඔච්ච වර්ග එහෙම. ඉතින් ඔයාලට සාපර් යන්න ඉන්න කට්ටියට ඔන්න බලලා ගන්න පුළුවන්. මෙතන තියෙන්නේ සෙන්ට් වර්ග. ඉතින් මෙතන තියෙනවා පොඩි පොඩි ගණන් වෙනස් වෙනවා. මෙතන ඩිනර් එකමාරට දෙකට තියෙන හැබැයි හොඳ හයි ක්වොලිටි. ඔයාලට පේනවා මේ හරිය තියෙන ඒවත්. ඉතින් හැමතැනම කලවමේ බඩු තියෙන්නේ. ඉතින් එකම තැනක කියලා අපිට කිසිම දෙයක් හොයන්න බෑ. මොකද හැමතැනම බඩු වර්ග අපිට ඕන ඒවා තැන් තැන් වල තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් එකම පැත්තක නැහැ. මේ ඒරියා එකේ තනිකරම තියෙන්නේ බබල් වර්ග ඔය එක එක අයිටම්. ඒවා පොඩි පොඩි අයිටම් තියෙන්නේ. සංගාස් වර්ග තියෙනවා. ඉතින් මම කියන්නේ මේක ඇතුළට ගියාම චුට්ටක් ඇවිදින්න. ඔයාලා කවුරුත් කියන දේවල් අහන්න එපා. ඔයාලට හිතන විදියට ඇවිදලා බලන්න. මේ ගොඩක් කට්ටිය කියනවා සූම්ජුමා එකේ තියෙන්නේ පරණ පාවිච්චි කරපු බඩු කියලා. ඉතින් පරණ පාවිච්චි කරපු බඩු නෙමෙයි බ්‍රෑන්ඩ් නිව් බඩුත් තියෙනවා. ඉතින් ඒ ගොඩක් කට්ටිය මං හිතන්නේ යන්නේ පරණ බඩු හොයාගෙන. ඉතින් පරණ බඩු හොයාගෙන යන කට්ටිය තමයි පරණ බඩු කියන්නේ. ඉතින් ඔයාලට පේනවා මෙතන තනිකර පැකින් පිටින් තියෙන්නේ කෙලින්ම බ්‍රෑන්ඩ් නිව් බඩු. ඉතින් මේවා ගොඩක් අඩු මිලට ගන්න පුළුවන්. මේ ගොඩක් කට්ටිය හිතන් ඉන්නේ ගොඩක් අඩු කරලා දෙනකොට මේවා බ්‍රෑන්ඩ් නිව් නෙමෙයි මේවා පාවිච්චි කරපු නෑ පාවිච්චි කරපුවා නෙමෙයි. මෙයාලා මෙතන අඩු කරලා දෙන හේතුවක් තියෙනවා. මොකද මෙයාලගේ ෂොප් කුලි නෑ මෙතන යන්නේ මේ කට්ටිය දවස් ගානට උතන්ට පොඩි ගාණක් ගෙවන්නේ. ඒව නෙමෙයි අපි කඩේකින් ගන්න ගියොත් එයාලා කරන්ට් බිල් වතුර කරන්ට් බිල් එතකොට එයාලගේ කඩකුලි ඔක්කොම ගෙවල් අල්ලලා තමයි එයාලා අපිට බඩුවක් විකුණන්නේ. ඉතින් මෙතන එහෙම නෑ. මෙතන මෙයාලා සතිපොළ වගේ මෙයාලා ඉන්න මෙතන ඉන්න දවස් ගානක් විතරයි මෙයාලගෙන් අය කරන්නේ. ඒ ඉන්න ඉතින් මෙයාලා ගොඩක් බඩු අඩුවට තමයි දෙන්නේ. ඉතින් ඕනම අයිටම් එකක් කතා කරලා අඩු කරලා ගන්න පුළුවන්. ඉතින් මම කියන ඔයාලට try කරලා බලන්න මේ හරිය තියෙනවා පොඩි ළමයින්ගේ ඒවා. සෙල්ලම් බඩු එහෙම තියෙන තැන් තියෙනවා. ඉතින් මේක වටේම යන්න එක තැනකට ගිහිල්ලා ඔයාලට ඕන බඩු ටික ඔක්කොම අරගෙන ඉන්න එපා. වටේම ඇවිදලා ගිහිල්ලා බලන්න. හොඳට බලලා ඉවරලා Tamanට හිතට මැච් වෙන දේ දැනෙන දේ එක තැනකින් නෙමෙයි දෙතුන් පොලකින් බලන්න. බලලා ඉවර වෙලා ගණන් අඩුම තැනින් අරගන්න කියලා මම ඔයාලට කියනවා. ඉතින් අන්න එහෙමයි මේක ඇතුලේ බඩු ගන්න. ඉතින් දැක්ක පළියට ගිහිල්ලා කිසිම දෙයක් ගන්න එපා. ඉස්සලා මේ වගේ ක්වොලිටිය හොඳට බලන්න. හයි ක්වොලිටි බඩු තියෙනවා, ලෝකල් බඩුත් තියෙනවා. ඉතින් ඒ හින්දා මම ඔයාලට ගොඩක්ම රෙකමන්ඩ් කරන්නේ ගන්න බඩුව ඔයාලා වියදම් කරන ගානට සරිලන විදිහට ගන්න කියලා. මොකද සමහරක් ඒවා අපි වියදම් කරන ගානටත් වැඩිය අපිට හම්බ වෙන්නේ ක්වොලිටියෙන් අඩු දේවල්. ඉතින් ඒ හින්දා ඔයාලා වියදම් කරන ගානට හරියට
quality බඩු තෝරගන්න ඒක ඔයාලගේ හැකියාව. ඉතින් ඒකට කාටවත් දොස් කියලා හරියන්නේ නැහැ. ඉතින් මම කියනවා මේ වීඩියෝ එක හොඳ නම් try කරලා බලන්න. තව කෙනෙකුට බලන්න අනිවාර්යෙන් share කරන්න. මගේ YouTube channel එකට ඔයා අලුත් කෙනෙක් නම් මගේ YouTube channel එක subscribe කරන්න. notification button එකත් අනිවාර්යෙන් click කරලා තියාගන්න. මොකද මම මේ වගේ අලුත් වීඩියෝවක් දාපු ගමන් ඔයාලටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්. තෙරුවන් සරණයි. මම අවසාන වතාවටත් කියන්නේ මෙතෙන්ට යන්න කාගේවත් කීම අහන්න එපා. try කරලා බලන්න. ඔයාලට දැනෙන දේ මට පහතින් කමෙන්ට් කරයි. හැමෝටම තෙරුවන් සරණයි.